අලුත් තැනක අලුත් විදිහට සෑම් බ්ලොග් හෙට ඔයාට වීඩියෝ එකක් ගේනවා. ඩුබායි වලට ලංකාවෙන් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ? ගෑනු අයගේ ඇප්ලයි කරන වීසායි පරක්කු වෙන්නේ. අය ගෑනු අයට වීසා ඩුබායි වලට ඇප්ලයි කරන්න බැරිද? ඩුබායි වල ජොබ් දෙන්නේ නැත්තේ අය ලංකාවේ අයට. ලංකාවේ ඩුබායි වල හැංගිලා ඉන්න වීසා හොරුන්ට මොනවද වෙන්න යන්නේ? ලංකාවෙන් දැන් කට්ටිය හොයනවා ඩුබායි වල ඉන්න හොරු. මේ හැම දේම ගැන සම්පූර්ණ විස්තර එක්ක මම හෙට හවස ඔයාට කියනවා වීඩියෝ එකක්. රැඳිලා ඉන්න channel එකත් එක්ක YouTube channel එක subscribe කරලා රැඳිලා ඉන්න. ඔයාට වීසා සම්බන්ධව, රැකියාව සම්බන්ධව ඔයාගේ ප්‍රශ්න ගැන කතා කරන්න මම හෙට එනවා සෑම් බ්ලොග් YouTube channel එකේ අලුත් වීඩියෝ එකකින්. එහෙමනම් අලුත් තැනකින් ගොඩක් විස්තර එක්ක අලුත් දේවල් ඔයාට මම හැමදාම අරන් එනවා. මේ channel එක subscribe කරත් ඔයාට ඩුබායි තියෙන සම්බන්ධ සම්පූර්ණ ගැටලු, ඩුබායි වලට එන්න ආසායට, ඩුබායි වල ඉන්න අයගේ සම්පූර්ණ ප්‍රශ්න, ඒ හැම දෙයකටම විසඳුමක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. නව මුහුණුවරකින් සෑම් බ්ලොග් එනවා කට්ටිය හම්බෙන්න. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක හැමදාම ඇත්ත කියන සෑම් බ්ලොග් ඔයාට හෙට ලොකු වීඩියෝ එකක් අරන් එනවා. මිස් කරන්න එපා වීඩියෝ එක. හැම හැලිදරවක්ම ඔයාට බලා ගන්න පුළුවන් හෙට සෑම් බ්ලොග් channel එකේ. එහෙමනම් හම්බෙමු හෙට හැමෝටම ජය වේවා.